Welcome back to my new video. මේක මගේ ස්ටොක් මාකට් එක පිළිබඳ කරන මගේ දෙවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ආයෝජනයක් කර යුත්තේ ඇයි, කොටස් වෙළඳපොලේ යනු කුමක්ද, කොටසක් යනු කුමක්ද, සෙක්ටර්ස් යනු කුමක්ද, ගනුදෙනු සිදු කරන ආකාරය කෙසේද කියන්න අපි ඒක කතා කරා. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් බලන්න. නැත්නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පැහැදිලි වෙන එකක් නැහැ. අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ කොටස් වෙළඳපොලේ මුදල් උපයන ආකාරය සහ කොටස් වෙළඳපොලේ සිටින මේන් පේස්ලා කවුද කියලා. ඕකේ. කොටස් වෙළඳපොලේ මුදල් උපයන ආකාරය. කැපිටල් ගේන්. ඒ කියන්නේ ප්‍රාග්ධන ආදායම. ප්‍රාග්ධන ආදායම කියන්නේ කොටසක මිල අඩු වන විට කොටසක් මිල දීගෙන කොටසේ මිල වැඩි වුණාට පස්සේ අපි ඒක විකුණනවා. අපි කතා කරමුකෝ උදාහරණයක් විදියට ජෝන් කීල්ස් හෝල්ඩින් එකම. ජෝන් කීල්ස් හෝල්ඩින් එකේ ස්ටොක් එකක් රුපියල් 20යි. අපි ඒක රුපියල් 20ට අරගෙන ඒක අප් වුණාට පස්සේ රුපියල් 40ට සේල් කරනවා. ඒ කියන්නේ අපි රුපියල් 20 ගානේ කොටස් 10ක් ගන්නවා. එතකොට 20000යි. ඊට පස්සේ අපි කරන්නේ රුපියල් 40 ගානේ කොටස් 10 විකුණනවා. එතකොට 40000යි. 40000න් 20000 අඩු කරාට පස්සේ අපිට ප්‍රොෆිට් එක 20000ක් තියෙනවා. කොටසක මිල අඩු හා වැඩි වෙන්නේ කොටස් වලට තියෙන ඉල්ලුම සහ සැපයුම මත. අපි උදාහරණයක් ගමුකෝ. අවුරුදු කාලයට එළවලු වල මිල වැඩි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එළවලු සඳහා අවුරුදු කාලයට තිබෙන ඉල්ලුම වැඩි වීම. දෙවෙනි ක්‍රමය තමයි ලාභාංශ. ඒ කියන්නේ ඩිවිඩන්ඩ්. සමහර ආයතන විසින් මේගොල්ලොන්ගේ කොටස් ගත්ත අයට ආයතනයේ ලාභයෙන් කොටසක් ලබා දෙනවා. අපි ආයතන කිහිපයක් ගමුකෝ. ජෝන් කීල්ස් එක, ඩයලොග් එක, කමර්ෂල් එක, HMB, ඊට පස්සේ සම්පත් බැංකුව, LOLC වගේ ගොඩක් ආයතන ඩිවිඩන්ඩ් ලබා දෙනවා. අපි බලමුකෝ එක ආයතනයක් HMB බැංකුව විසින් එක කොටසකට රුපියල් 5ක ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඉන්වෙස්ටර් ගාව කොටස් 10000ක් තිබ්බම රුපියල් 5 ගානේ 10000ක් රුපියල් 50000ක් එයාට අවුරුද්දට ඩිවිඩන්ඩ් වලින් විතරක් හම්බෙනවා. මේක පැසිව් ඉන්කම් එකක් විදියට ඉන්වෙස්ටර්ස්ලට යූස් කරන්න පුළුවන්. ඉන්වෙස්ටර්ස්ලට ඕනනම් ඒක ඒගොල්ලොන්ගේ ස්ටොක් ගන්න පුළුවන්. නැත්නම් ඒක ඒගොල්ලොන්ට මනි විදියට ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර්. ෆික්ස් හා බැංක් සේවින් වලට වඩා ලොකු රිටර්න් එකක් ගෙනවා. සමහර කම්පැනි තියෙනවා අවුරුදු 5ට 100% විතර ගේන් එක ගෙනපු. අවුරුද්දක් ෆික්ස් එකක් හෝ බැංක් සේවින් එකක් දැම්මත් සාමාන්‍යයෙන් රේට් එක තියෙන්නේ 12ක් විතර. ඕකේ. හතරවෙනි එක ෂෝට් ටර්ම් ට්‍රේඩින්. කොටස් වෙළඳපොලේ සිදුවන පොඩි වෙනස්කමකින් කොටස් විකුණලා තමයි ප්‍රොෆිට් කරන්නේ. නමුත් මේකේ රිස්ක් එකක් තියෙනවා. මේක සිදු කරන විට ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් ඇනලිසිස් බලන්න ඕන. පස්වෙනි එක තමයි බෝනස් සහ රයිට් ඉෂුස්. අපි කලින් වීඩියෝ එකෙත් කතා කරා බෝනස් සහ රයිට් ඉෂුස් කියන්නේ මොකක්ද කියලා. බෝනස් කියන්නේ ආයතනයක කොටස් තිබෙන කෙනෙක්ට නොමිලේ කොටස් කීපයක් ලබා දීම. රයිට් ඉෂුස් කියන්නේ ආයතනයක කොටස් තිබෙන කෙනෙක්ට අඩු මුදලට කොටස් ටිකක් ලබා දීම. ඉන්වෙස්ටර්ට පුළුවන් ඕනනම් ඒ ස්ටොක් ටික හෝල්ඩ් කරන්න හෝ ඒවා සේල් කරලා මුදල් බවට හරව ගන්න. අපි ඊළඟ කරුණ වශයෙන් කතා කරමු ස්ටොක් මාකට් එකේ ඉන්න මේන් ප්ලේයර්ස්ලා කවුද කියලා. මුලින්ම අපි කතා කරමු ඉන්වෙස්ටර්ස්. ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ කොටස් වෙළඳපොලේ ස්ටොක් බයි ඇන්ඩ් සෙල් කරන කට්ටිය. කෙලින්ම කිව්වොත් අපි. දෙවෙනි කට්ටිය තමයි ලිස්ටඩ් කම්පැනි. ලිස්ටඩ් කම්පැනි කියන්නේ ආයෝජකයන්ට බයි කිරීමට කොටස් ලබා දෙන ආයතන. ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන මුදල් මගින් තමයි ඒ ආයතන තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නේ. තුන්වෙනි පාර්ශවය තමයි ස්ටොක් බ්‍රෝකර්ස්ලා. වෙළඳපොලේ සිටින ප්‍රධානම පාර්ශවයක් තමයි ස්ටොක් බ්‍රෝකර්ස්ලා. ඉන්වෙස්ටර්ස්ලා සහ ස්ටොක් මාකට් එක එකට සම්බන්ධ කරන්නේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා මගින්. ඉන්වෙස්ටර් කෙනෙක් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් තෝරා ගන්න විට සැලකිය යුතු කරුණු බොහොමයක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේ මොනවද කියලා. ඊළඟ පාර්ශවය තමයි SEC. මෙමගින් තමයි කොටස් වෙළඳපොලේ ආයෝජකයින්ව ආරක්ෂා කරන්නේ. ඊළඟ පාර්ශවය තමයි CSE. CSE කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. අපි කොටස් බයි හා සේල් කරන එක්ස්චේන්ජ් එකට තමයි CSE එක කියන්නේ. ඔයාලට පැහැදිලි වෙන්නද ස්ටොක් මාකට් එකෙන් මුදල් උපයන ආකාරය සහ කොටස් වෙළඳපොලේ සිටින ප්‍රධාන පාර්ශවයන් කවුද කියලා. මම මතක් කරනවා මුල් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඔයගොල්ලන්ට නැත්නම් මේ වීඩියෝ සීරීස් එක මුලින්ම පැහැදිලි වෙන එකක් නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරගමු CDS ගිණුමක් යන කුමක්ද,
වීඩියෝස් ගිනුමක් ඕපන් කරගන්න කෙසේද කියලා. මේ වීඩියෝ සීරීස් එක ගැන ඔයගොල්ලෝගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.